මේ ඉන්නේ අපි තායි රජමහා විහාරේ. මේ තමයි තායි රජුරුවන්ගේ පුටුව, රජපුටුව තියලා එතුමා පරිහරණය කරපු රජපුටුව පරිහරණය කරපු රජ භාණ්ඩ තියලා තමයි මේ තායි චෛත්‍යරාජාණන් වහන්සේ නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්නේ. මේක නිර්මාණය කරලා තියෙන්නේත් තායි විදිහටමයි, ලංකාවේ විදිහට නෙමෙයි. මේක තියෙන්නේ ලංකාවේ කොළඹ කොටහේන කියන ප්‍රදේශය තමයි මේක. කොටහේන වගේ තමයි මට මතක. ඔව්, ඒ පැත්තේ තමයි මේ විහාරේ ගොඩාක් දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. තායි රජුරුවන්ගේ තායි රටේ විදිහට මේ බුදු පිළිම වහන්සේලා පවා මේ බුදු පිළිම වහන්සේ තායි රටේ ඒ ආකෘතීන්ට නිර්මාණය කරපු බුදු පිළිම වහන්සේ නමක්. ඉතින් එන්න ඇවිල්ලා බලන්න, හරිම ලස්සනයි. කොළඹ ප්‍රදේශයේ තමයි තියෙන්නේ තායි රජමහා විහාරය. ඔබට ඇවිල්ලා වඳින්න පුදන්ට ගරු කරන්න පුළුවන්. හරිම ලස්සන පන්සලක්. මේ ඉන්නේ එම විහාරස්ථානෙම විහාර මන්දිරේ. මේ ඉන්නේ තායි රජ පවුල. මම හිතන විදිහට තායි රජුරෝ, රජිනිය, කුමාරයා සහ අනිත්තර ඒ කාලේ තායි ආණ්ඩුවෙන් කරපු මොනවා හරි දේවල් ටික. මේ ඉන්නෙත් එම තායි රටේම පිරිසක් තමයි. සහ මේ ඉන්නේ එම තායි රටේ රජ පවුලේ උදවිය කියලා හිතනවා. ඉතින් මේ බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරලා තියෙන්නේ තායි රටේ තායි රජුරුවන්ගේ ක්‍රමයට තමයි මේ පිළිම වහන්සේලා නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ තායි ක්‍රමයට. මේ සැතපෙන පිළිම වහන්සේලා තායි රජුරුවන්ගේ තායි රටේ ක්‍රමයට තමයි මේ බුද්ධ වර්ෂ 2416 තමයි ඔබට පේනවා නම් මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔහොම තමයි මකර තොරණ ඒ තායි රටේ ක්‍රමවේදයට ලස්සනට චිත්‍ර ඇඳලා හරිම ලස්සනයි. බලන්න, ඔබට බලා ගන්න පුළුවන්. එහෙනම් ලංකාවේම සුපුරුදු ක්‍රමවේදයට නිර්මාණය කරපුවා. යකෙක් ඉන්නවා.